සිතූ දේ ඉෂ්ට කරන ශනි බුධ ගුරු අපල දුරු කරන ශ්‍රී විෂ්ණු පූජාව සහ මන්ත්‍රය. ඕං ශ්‍රී ජලතලං ශ්‍රී විෂ්ණු රාජා වාරුං වාරුං ශ්‍රී ලෝකාධිපති ශ්‍රී විෂ්ණු රාජා වාරුං වාරුං ශ්‍රී භූතාධිපති ශ්‍රී විෂ්ණු රාජා වාරුං වාරුං ගගන දේවේන්ද්‍රයා වාරුං වාරුං වර වර ඒ ස්වාහා. මෙය සිදු කරන ආකාරය පුරපක්ෂයේ බදාදා හෝ සෙන්සුරාදා දිනක තැඹිලි ගොක් අත්තක්ගෙන මල් යහනාවක් ඉදිකර එය ඔබේ භූමියේ ඊසාන හෝ උතුරු දිසාවේ සවිකර එයට කෙසෙල් කොළයක් දමා පුවක් මල් අතුරා තුසිල් හෙවත් මදුරු තලා ගසේ පංචාංගයමගෙන මල් යහනේ තබා ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් දෙහි තැන්පත් කර නිල් මානෙල් මල්, නිල් කඩොළු මල්, පළතුරු 7ක්, කැවලි 7ක්, බුලත් කොළ 21ක්, පඳුරු කාසි 21ක්, තැඹිලි කොළ ගෙඩි 12ක්, සූකිරි, මුද්‍රස්පලම්, හඳුන් කූරු, කපුරු, සම්බ්‍රාණි ගිතෙල් පහන් 2ක් තබා පළමුව ස්නානය කර ඔබ පිරිසිදු වී සුදු වතින් සැරසී මල් පහන් පුදා තුනුරුවන් වැඳ රාහු කාලයේ මගහැර ඊත සඳහන් මන්ත්‍රය ආටෝ රාශියක් 108 වාරයක් මතුරා මල් යහනට දුම් මල්ලා ඔබට අවශ්‍ය කාරණා විෂ්ණු දෙවියන් හට පවසා පින් අනුමෝදන් කරන්න. මෙහිදී ගව මස් හෝ ඌරු මස් අනුභව කිරීමෙන් වැළකී සිටින්න. මෙය සිදු කර දින 21ක් ඇතුළත ඔබේ කාරණය නිසැකවම ඉටු වෙනු ඇත.